මම කරේ IT geography Japanese. හරි මම ගගන භාෂිත බෝවත්ත. මම කටුතරක් දෙන්න. මගේ සබ්ජෙක්ට්ස් logic political media. ගාල දිස්ත්‍රික් 2 අයිලන්ඩ් 13. Island rank එක 6. අපි අද කට්ටියකින් අහලා බලමු එයාලා A level වලට කරපු සබ්ජෙක්ට්ස් මොනවද කියලා. ඒ වගේම එයාලගේ රිසල්ට්ස් කොහොමද A level වලට තිබුණේ කියලා. මහීෂා ඔයා A level වලට කරපු සබ්ජෙක්ට්ස් 3යි A level රිසල්ට් එකයි කියන්නකෝ. ඒ කියන්නේ district rank එක, island rank එක, research score එක, district එක මොකක්ද කියලා කියන්න. මම කරේ political geography history. මට සබ්ජෙක්ට් තුනම ඒ තුනක් තිබ්බා. district rank එක 2 බදුල්ල දිස්ත්‍රික්කයෙන්, island rank එක 21 තිබ්බා. research score එක තිබ්බා 2.2යි, 6යි, 5යි, 7යි. ලේෂා ඔයා A level වලට කරපු සබ්ජෙක්ට්ස් මොනවද? සිංහලයි, මීඩියයි, politics. එතකොට රිසල්ට් එකක් කියනකො අපිට district එක මොකක්ද? එතකොට rank එක, island rank එක 6ට ගේ 3යි, මොඩරාගල දිස්ත්‍රික්කේ 4, island 270 ගානක් තිබුණේ. research එක 1.99. තිස්මි ඔයාගේ A level subjects මොනවද කියලා කියන්න. මගේ A level subject සිංහල, econ, geography. එතකොට A level result එක අපිට කියන්නකෝ district A3යි, නුවරඑළිය district second. island rank එක මොකද? island එක 115. research score එක 2.09. හලෝ ඔයාගේ A level මේ subjects තුන කියන්න. මම කරේ geography, media, agri. එතකොට result එක කොහොමද තිබුණේ? ranks ඒ කියන්නේ district එකත් එක්ක කියන්නකෝ. district කලිතර district first. island rank එක 6. එතකොට research score එක කොහොමද? 2.3, 7යි, 5ක් තිබුණා. සිතුමින ඔයාගේ A level subjects මොනවද කියන්න. මම කරේ සිංහල, භූගෝල විද්‍යාව, ඉතිහාසය. එතකොට result එක කොහොමද? රිසල්ට් එක A3යි. district rank එක ගාල්ල දිස්ත්‍රික්කයෙන් 25. island rank එකයි island 190. research එක 2.04යි 1. හලෝ ඔයාගේ A level subjects මොනවද කියලා කියන්න. මම කරේ මීඩියයි, සිංහලයි, politics. එතකොට result එක කොහොමද තිබුණේ? 3යි. rank මම කුරුණෑගල 17. island rank 265. research score එක මතකද? 1.9යි, 7යි, 2. ඉතින් ඔයා A level වලට කරපු subjects මොනවද කියලා කියන්න. history. result එක කියන්නකෝ අපිට මේ. ඒ තුනයි. ඔව්. district එක 7 වෙනියා. මොකක්ද district එක? හම්බන්තොට. island rank එකයි research score එක. 160 ගාන මට මතක නැහැ. 165ද ඔය. research එක 2.05යි ගාන. සචින් ඔයාගේ මොනවද A level result මේ subjects ටික මොනවද? මම කරේ පොලිටිකලුයි, මීඩියයි, ලොජික්. result එක කොහොමද? rank මට රිසල්ට් එක තිබ්බේ A3ක්. research score එක 2.04ක්. මම කොළඹ දිස්ත්‍රික්කයෙන් තමයි විභාගයට ගියේ. ඉතින් මම කොළඹ දිස්ත්‍රික්කේ 32. island rank එක? island rank එක මට මතක නැහැ හරියටම. මතක විදිහට 184. මලීෂා ඔයාගේ A level subjects මොනවද? මම කරේ IT geography Japanese. එතකොට result එක? රිසල්ට් එක A3යි, කළුතර දිස්ත්‍රික් 19. මගේ research score එක 1.9යි, 4යි, 4යි. A level subjects ටික කියන්න. මම කරේ political geography, European history. මම කළුතර දිස්ත්‍රික්කයේ 27 වෙනියා. රිසල්ට් එකේ 3යි. ඉසෙට් එක 1.9යි 1යි. කියන A level subjects ටිකයි result ටික. පොලිටිකලුයි, යුරෝපා හිස්ටරි, ජියෝග්‍රෆි, කළුතරින් 10. ඉසෙට් score එක 2.06යි. A level result එකයි subjects ටිකයි කියන්න. මං කරේ ආර්ට්, මීඩියා කරා, ජියෝග්‍රෆි කරා, සිංහල කරා, කළුතර දිස්ත්‍රික් 6, රිසල්ට් එක 2.1යි 2ක්.
මම කරේ සිංහලයි පොලිටිකල් මීඩියයි රිසල්ට් එකේ 3යි ඉසෙට් එක 2.1.7.5 නුවරින් 4 අයිලන්ඩ් 58 He came from Candy. කැන්ඩිද කියලා අහලා තිබුණේ කිරි. පේනෝනේ තේජස. ගගන සබ්ජෙක්ට් කරේ ලොජිකුයි ඉකෝනොමි ජියෝග්‍රෆි ඒ තුනයි 1.9416 ඩිස්ට්‍රික්ට් එකයි රෑන්ක් එකයි දිස්ත්‍රික් මම 25 අයිලන්ඩ් 300 මනකද 70 ඩිස්ට්‍රික්ට් එක දිස්ත්‍රික් 25 කුරුණෑගල 25 I'm from Coronag. හලෝ A level subjects තුන මොනවද ඔයාගේ? ඒනව සබ්ජෙක්ට් කරමුද? ඔව්. මම කරේ සිංහලයි මීඩියයි පොලිටිකල් සයන්ස්. එතකොට රෑන්ක් එක මම ගාල්ල දිස්ත්‍රික් 16 අයිලන්ඩ් 118 ඉසෙට් ස්කෝර් මතකද? 2.088 A level මේ subjects මොනවද කියලා කියන්නකෝ ඔයාගේ. history geography BC එතකොට මොනවද රිසල්ට් එක? ඒ තුනයි මොණරාගල දිස්ත්‍රික්ට් නේ දිස්ත්‍රික් රෑන්ක් 10 සහ ඔයාගේ A level මේ subjects මොනවද? මම කරේ සිංහල BC පොලිටිකල්. එතකොට රෑන්ක් එක දිස්ත්‍රික්ට් එකත් එක්ක මම හම්බන්තොට දිස්ත්‍රික් රෑන්ක් එක 10 අය ඉසෙට් එක 1.9986 කියන්නකෝ මේ A level මේ subjects ටික. ජෝග්‍රෆි හිස්ට්‍රි මීඩියා දිස්ත්‍රික් රෑන්ක් එක 27 ඉසෙට් රත්නපුර දිස්ත්‍රික් ඉසෙට් එක 1.9 subjects මම රත්නපුරේ දිස්ත්‍රික් 21 උනේ මම කරේ ලොජික් පොලිටිකල් හිස්ට්‍රි ඉසෙට් එක උනේ 1.98 අයිලන්ඩ් රෑන්ක් 291 මම රත්නපුර මීඩියා ජෝග්‍රෆි පොලිටිකල් කලේ දිස්ත්‍රික් රෑන්ක් එක 26 මම කුරුණෑගල දිස්ත්‍රික්කෙන් කරේ සිංහල පොලිටිකල් ලොජික් දිස්ත්‍රික් රෑන්ක් එක 33 ඉසෙට් එක 1.9 මගේ සබ්ජෙක්ට් ලොජික් පොලිටිකල් මීඩියා මේ රිසල්ට් එක කියන්නේ රිසල්ට් එක ඉතින් ඒ තුනයිනේ හරි රෑන්ක් එක රෑන්ක් එක 70 දිස්ත්‍රික් එක කොළඹ ඉසෙට් එක මතකද? ඉසෙට් එක 1.966ක් දෝල්දී හරි විදූෂ ඔයාගේ A level මේ subjects ටික කියන්නකෝ. මගේ සබ්ජෙක්ට්ස් ඉකෝන් පොලිටිකල් මීඩියා එතකොට රිසල්ට් එක මගේ රිසල්ට් එක ඒ 3යි ගාල්ල දිස්ත්‍රික් 2 අයිලන්ඩ් 13 ඉසෙට් ස්කෝර් එක 2.3යි ගාන මේ වගේ රිසල්ට්ස් ගන්න ඔයාලටත් අනිවාර්යෙන් පුළුවන්. මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.